සුබ දවසක් ආදරණීය යාළුවනේ. නවකතාවේ අලුත් එපිසෝඩ් එක බලන්න කලින්ම channel එක subscribe කරලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. තාත්තේ ප්ලීස්. විරාත් පැවසුවේ Taman කතා කරන්නට අකමැතිම මාතෘකාව ඒ නිසාවෙනි. ප්‍රශ්න වලින් පැනලා යන එක ඒ ප්‍රශ්න විසඳුමක් නෙමෙයි පුතා. අපි මේ හැම දෙයකටම මුහුණ දෙන්න ඕනේ. මං අකමැති කෙනෙක් එක්ක මැරෙනකන් ජීවත් වෙන්නේ කොහොමද තාත්තා? ඒකෙන් බුවනට වෙන්නේ අසාධාරණයක්. අනිත් එක තාත්තා හිතනවාද ලලිත් අංකලා බුවනිය මට බන්දරා දුන්නේ ආදරයකට කියලා. ගාමිණී රාජ්මණ්ඩල මහතා හෙළු හුස්මේ බර විරාට්ටද දැනුනි. ඉතින් එදින සිදු වූ දෙයට අදහුත් පසුතැවෙන බව පමණක්ම විරාට්ට දැනුනි. විරාත් රාජ්මණ්ඩල මහතා විරාත් ඇමතුවේ ඊට සෑහෙන වෙලාවකට පසුව තාත්තේ තුන්වෙනිදා ඕපන් කරන බිල්ඩින් එක සඳසාවිගේ නමට ලියන්න ඕන. තාත්තේ විරාත් සිය පියාණන් දෙස බැලුවේ පුදුමයකින් මෙනි. ඉඩකඩම් පිළිබඳව ඒ හිතේ තණ්හාවක් නොවනද? ඒ මොහොතේ සිය පියාණන්ගේ වදන් විරාට්ට විශ්වාස කිරීමට අපහසුවක් දැනුනි. නමුත් ඒ දැස්වල වූ ඍජු බව, තියුණු බව හමුවේ අවිශ්වාස කිරීමට හේතුවක් ද නැතුණි. ඔව්, ඉස්සරහට එන කාලේ ඔයාට වගේම සඳසාවිටත් උහල ගන්න අමාරු කාලයක් වෙනවා පුතා. හේතුව ඔයාගේ අම්මා ඔය පිටට පේනවටත් වැඩිය 100,000 ගුණයක් වෙනස් චරිතයක් විරාත්. සමහර දේවල් තියෙනවා. ඔයාගේ අම්මා හිතන පමාවට ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. අන්න ඒ වගේ කෙනෙක්. මේ දේවල් කියන්නේ ඔයාගේ හිත රිද්දන්නවත් අම්මා ගැන ඔයාගේ හිතේ තියෙන හැඟීම් වෙනස් කරන්නවත් නෙමෙයි පුතා. ඒ යථාර්ථය තේරුම් ගන්න ඕන නිසා. සඳසාවේ කියන්නේ දුක් විඳින්න ඕන දරුවෙක් නෙවෙයි. එයාට ඉන්නේ දැන් අයියා විතරයි. අක්කලා දෙන්නෙක් හිටියට ඒ අය පවුලෙන් ඈත් වෙලා වෙනමම පවුල. සඳසාවේගේ අක්කා මනෝහාරි මගේ ලොකු දුව තමයි. නමුත් එයාට වැඩියෙන් කුෂි වෛර පිරිමහන්න හදන්නේ සඳසාවෙගෙන්. ඒක ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා විරාත්. වෙන විකල්පයක් නැහැ. හැමෝගෙම හොඳට ඔයා සඳසාවෙගෙන් ඈත් වෙන්නම ඕනි. ඉස්සරහට එන දවස් ටික ඇතුලේ ඒකට ඔයාලට මාර්ගයක් හැදෙනවා. මම හිතනවා සඳසාවි ගැන හිතලා ඒ දේ කරයි කියලා විරාත්. පැවසූ වදන් අසා සිටි නමුත් එවදන් ඔහු ලහේ තැම්පත් වූයේ ඊසරමෙනි. හිතට ආදරයක් කියා දැනුණු එකම යුවතිය ඇයයි. නීරස වෙමින් ගෙවුණු දිවියට අරුතක් ගෙනාවේ ඇයයි. ඒ අහිංසක දැස් අමතක කරන්නට නම් කෙදිනකවත් නොහැකි වේවි. අයිතියක් නොකියාම ඇයව අයිති කරගත් හැටි. එසේ සිදු වුවත් බදනක් හෝ Taman හට නොකියෝ අය හැමදාකම මෙන් Tamanටත් හොරක් කඳුළු හංගාගත් අය. ඒ සියල්ලක්ම විරාත්ගේ දැස් ඉදිරියේ මැවී නොපෙනී ගියේ එක් නිමේෂයකිනි. හැකිනම් කාලය හරහා අපස්සට යන්නට අඩුම තරමින් ඇයව අසරණ නොකොට ඉන්න තිබුණා. හෙට මගේ එන්ගේජ්මන්ට් එක. එවදන් ඇගේ මුහුණටම පවසන විට ඇගේ වදනින් නොපෙසූ වේදනාව, ඒ දැස්වල අසරණකම් බැරිය කිසි විටකත් අමතක කරන්නට බැරිය. හිත හයිය කරගන්න පුතා. අමාරුවෙන් හරි ඒ දේ නොකළොත් මට වගේ මුළු ජීවිත කාලෙටම පසුතැවෙන්න වෙයි. රාජ්මණ්ඩල මහතා ඔහු අසලින් නැගිට ගියේ ඒ හිසත් පිරිමඳින්න. මේ වෙන්නේ යන්නේ ඒ දේම නොවේද? විමසන්නට සිතුනත් විරාත් නිහඬ වුණේ මින් ඉදිරියට ඔහුගේ තීරණය වෙනස් නොවන වග ඉරහඳසේ විශ්වාසයෙන්. මමි, ඔයා දැන් සතියකට විතර එන්නේ නැහැ කියලා නේද කියේ? මාෂි විමසුවේ සිය කුටියට හිටි හැටියේම කඩන් වැදුණු කුෂී රක්තත්කිනි. ඒ මොහොතේ මාෂි සිතමින් නොන්නේද සිය මව පිළිබඳවයි. පිටකගේ කටයුතු පිළිබඳව ඇයට දැනුනේ දැඩි කලකිරීමකි. මමි, කුෂී කිසිවක්ම නොපවසා පැමිණ මාෂිගේ යහන මතට වැටුනේ එක පිටයක සුසුම් කිහිපයක්ම පිට කරමිනි. කෑ ගහන්න එපා. කවුරුත් දන්නේ මම ආව කියලා. කුෂී පැවසුවේ හතිලමිනි. මොකද්ද ඔයාලා කරා කියන්නේ මමි? කොහෙද මෙච්චරලා හිටියේ? කතා කරන්නකෝ. මොකද්ද ඔයා කරේ? ඇත්තදර කියන්නේ ඔයා දේ කරේ. මාෂි මට පාඩුවේ ඉන්න දීලා ඔය කියවිල නවත්තනවා. ඩෝ එක ලොක් කරනවා. මම හෙට උදේම යනවා. ඒ යනකම් කිසිම කෙනෙක් දැනගන්න බෑ මම ආවා කියලා. මම හෙට ඕස්ට්‍රේලියා යනවා ටික දවසකට. මේ ගැන දන්නේ ඔයා විතරයි. ඩැඩීවත් විරාත්වත් මේ ගැන දැනගන්න බෑ. ඕකේ? මාෂි සියල්ල පුදුමයෙන් මෙන් අසා සිටියා විනා කිසිවක් පැවසුවේ නැත.
ඇයට දැනුනේ කුමක් හෝ නරක යමක් සිදුවන්නට යන බව පමණි. මිනිත්තු හෝරාවන් දින ගත වී උදා වූයේ රාජ් මණ්ඩවල ගාමන්ටි අලුත් බිල්ඩිම විවෘත කිරීමේ දිනයයි. සඳසාවිත් එදින අන් දිනවලට සාපේක්ෂව තරමක් උදෑසනින් පැමිණියේ ඇය හට පැවරී තිබූ කාර්යයන්ද අධික නිසාවෙනි. අද මට ටිකක් වෙලා යයි එන්න. එහෙම වුණොත් මොකද කරන්නේ? ට්‍රාන්ස්පෝර්ට් ගන්න පුළුවන් නේද? රුචිර පැවසුවේ සඳසාවිව ආයතනය අසලින් බස්සවන අතරතුරයි. මට නම් එන්න පුළුවන්. අම්මව බලන්න යන්නේ කවුද එතකොට? ඔයා ගෙදර ගිහින් ලෑස්තිලා ඉන්න. මම ආවම අපි දෙන්න ගිහින් එමු. රුචිර පැවසුවේ සඳසාවිගේ හිසින් හෙල්මටේ ගලවා ඇගේ හිස පිරිබඳමිනි. කෙතරම් කාර්යබහුල වුවද දැන් සියලු අභියෝගයන් ජය ගැනීමට සිටු ඇත. ඉතින් එක පිට එක කරදර පැමිණියද ඒ සියල්ල සමසිතින් දරා ගැනීමට පුරුදු විය යුතුයි. ජීවත් වීම නම් මෙයයි. එහෙනම් එහෙම කරමු. රැයට යන්න එපා. අද කඩෙන් මොනවා හරි කමු අපි. ඇතුළට යන්න. පරිස්සම් වැඩ ටික කරගන්න. මම යනවා. රුචිර පැවසුවේ සුපුරුදු සිපුම ඇගේ නලතලය මත සටහන් කරමින්. මේ ඇගේ සොහිරායයි නොදන්නා සියලු දෙනා සිතන්නේ ඒ ඇගේ පෙම්වතා බවයි. පිටක සනසාවිට ඇගේ සොහිරා පිළිබඳව දැනෙන්නේ ආඩම්බරකමකි. සනසාවි පැමිණෙමින් උන්නේ ඇගේ ආසනය වෙතටයි. නමුත් ඇය නොදැන වුණා ඒ වන විටත් ගාමිණී රාජ් මඩවල මහතා එම කුටියේ බව. වෙනදා මෙන්ම ඇය දොරටුව විවර කරගනිමින් කුටිය තුළට ඇතුල් වූවත් sorry sir, extremely sorry. no problem දරුවෝ එන්න. සඳසාවි ඔහු දෙස බැලුවේ පවා හිතම වෙවුලා යන තරමේ භීතියකිනි. ඔහු දෙස බැලුව පමණින්ම සිය පියාණන් මෙන්ම මව සිහිවීම ඇයට වාවා ගැනීම පහසු වූයේ නැත. විශ්වාස කරන්නට පවා පුළුවනිද? මේ එකල සිය මෑණියන්ගේ ආදරය වග ඔහුට දාව දරුවේ සිය මෑණියන්ගේ කුසින් බිහි කළ වග. සඳසාවි එක අතකින් ඇගේ ලය තද කරගත්තේ එන්න එන්නම දැනෙන්නා වූ සිතුවිලි වලින් මනස විකාර වී යද්දී එක් පසකින් ඔහු ගැන කෝපයක්ද තවත් පසකින් ඔහුට හිමි ආදරය ලබා ගන්නට බැරි වූ වග සිහිව වේදනාවක්ද ඇයට දැනෙන්නට විය. දෛවයේ හාස්කම්ෙන් තමන් මේ සියල්ලන්ට මැදිහත් වූ ආකාරය පිටක සිහිනයක් සේ හැඟේ. සඳසාවි ඇයි මේ බය වෙලා? මේ ඉන්නේ රාජ් මඩවල සර්. මගේ තාත්තා. විරාත් එතනට පැමිණියේ විවේකාකාරයේ සිටයි. ඔහු පසුපසින් බුවනිද පැමිණිද්දෙන් සඳසාවගේ ලය වේදනාවෙන් පිරෙන්නට මහ වේලාවක් ගත නොවුණි. මොකෝ නොදන්නේ නේද දරුවෝ? සඳසාවිට එකපාරම මාව දැකලා විශ්වාස කරන්න බැරි වුණා. ඒකට ටිකක් ෂොක් වෙලා හිටියේ. මෙයාට ඉතින් කොහොමද ඩඩාව දැක්කම තරවිසි වෙන්නේ නැති. නැද්ද බබා? පැවසුවේ බුවනි විසිනි. විරාට්ටත් වැඩියෙන් ඒ රාජ් මණ්ඩවල පිළිබඳව උදම් මනත්දී සඳසාවි අසා උන්නේ වෙන කරන්නට දෙයක් නොමැති තැනයි. හරි දැන් ඒ කතා ඇති. පුතා ඕපනින් එකට හැමදේම ලෑස්ති නේද? ඔව් තාත්තේ. සඳසාවි එන්න පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. විරාත් බලෙන් නොමින් බුවනිගෙන් සිය දෑත් ගලවා ගනිමින් මේසේ දෙසට ගමන් කළේය. ඒ ලද අවසරයෙන් සඳසාවි හෑන්ඩ් බෑගය ඇගේ මේසේ මත තබා නැවතත් ගැහෙන දෙපා වලින් ලං වූයේ විරාත් අසලටයි. රාජ් මණ්ඩවල මහතාගේ දැස්ද තමන් වෙතටම ඇති බව සඳසාවිට දැනුනි. නමුත් ඇය එකම මොහොතකටවත් ඔහු දෙස නොබැලුවාය. ඇය සිටින අපහසුව තේරුම් ගෙනමින් විරාත් ඇයත් රාජ් මණ්ඩවල මහතාත් අතරමැත්තෙන් සිටගත්තේ සඳසාවිගේ ලය සාමාන්‍ය අතරපත් වීගෙන යද්දී. ඉතින් වෙනදා මෙන්ම ඒ අයිතියක් නැති හිත ගැන ඇයට දැනුනේ පහදා කිව නොහැකි තරම් ලෙන්ගතුකමකි. ආදරයකි. දැන් අන්සතුවද ඔහු කාටත් කලින් තමන් සතු වූ බව දන්නේ තමත් ඔහුත් පමණක්මයි. ඉතින් අද ඒ අත කාට හිමුවද ලේසියෙන් ඒ මතක අමතක කරන්නට නොහැකි. සදසාවි ආදරණීය නවකතාවේ මීළඟ කොටසින් හමු වෙනතෙක් ඔබට සුබ දවසක්.